වැසිකිලි හොදන කෙනාට උනත් මහත්තයා කියලා කතා කරන්න දිව නැමෙනවා නම් හොඳයි කියලා. මොකද එයත් රස්සාවක් කරන කෙනෙක්. එයත් රස්සාවක් කරන කෙනෙක්. කොන්දොස්තර මහත්තයා ගම්වල ඉස්සර තිබ්බා. ඩ්‍රයිවර් මහත්තයා. ඉතින් මට තේරෙන්නේ අද කොහොමද ව්‍යවහාරය කියලා අලුත් ලෝකේ මේකෙන් තේරු මම ගොඩක් හිතුවා මම බුදුරජාණන් වහන්සේට පැහැදුනා. මගේ බුදුරජාණන් වහන්සේ ලෝකෙට නම්බුවක් දෙනවා. මේ ජනවසඹ දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේ ළඟ 16ක් වගේ වත් කරගෙන හිටපු බිම්බිසාර රජුරෝ දෙව්ලොව ඉපදුනාට පස්සේ ආයුෂ්මත් ජනවසඹ කොච්චර දයාවන්තයිද, කොච්චර කරුණාවන්තයිද, කොච්චර ඔහුට දැනක් දුන්නාද. ඒ නිසා මිනිසුන් පහත් කරලා කතා කරන්න එපා. මිනිස්යන්ගේ නම්බුව නැති කරන්න එපා. නම්බුව ගෙදරදීම පටන් ගන්න. තමන් වැදූ මවුට පියාට වෙන වචන වලින් ආමන්ත්‍රණය කරන්න එපා. බිරිඳට ස්වාමියාට ගරු නම්බුවකින් කතා කරන්න. නෝනගේ අම්මට නෝනගේ තාත්තට, මහත්තයාගේ අම්මට මහත්තයාගේ තාත්තට නම්බුවක් දීලා කතා කරන්න. නම්බුව ගෙදරින් පටන් ගන්නකො. තමන් කාටවත් නම්බුවක් දෙන්නේ නැතුව මහ ලොකු නම්බුවක් සමාජයෙන් බලාපොරොත්තු වෙනවා. අපි මිනිසුන්ට නම්බුවක් දෙන්නේ නැහැ. රස්සාවක් ගත්තට පස්සේ නෝන මහත්තයා, බැංකුවට ගියට පස්සේ මහත්තයා නෝන කියලා හිස් නමල පොඩ්ඩක් කතා කරන්න. මොකද මේ විදියට තවත් කෙනෙකුට නම්බුවක් දීලා කතා කරන එක මිනිස්සුන්ට විතරයි කරන්න පුළුවන්. සතා සිව් පාවන්න තිරිසන් ලෝකේ කෙනෙකුට ඒ අයට කරන්න බෑ මේක. පැහැදිලිද මම කියන එක? අලුත් අවුරුද්දේ හිතට ගන්න. මම මිනිස්සු පහත් කරලා කතා කරන්නේ නැහැ කියලා. කැත පුරුද්දක් ඔය මිනිස්සු පහත් කරලා කතා කරන එක. මනුස්සයන්ට නම්බුවක් දෙන්න.